ලංකාවේ තිබිච්ච විශාල ව්‍යාපාර පද්ධතියක් තමයි දයාස් සමූහ ව්‍යාපාරය. දයාස් සමූහ ව්‍යාපාරයේ පහුගිය දවස්වල පාඩු ලැබුවා. පාඩු ලැබුවට පස්සේ රාජ්‍ය බැංකුව විසින් ඒකේ දේපල සින්න වුණා. අද දවසේ මම දැක්ක ප්‍රවෘත්තියක් අතිශෝක්තියට නගමින් යනවා දයාස් සමූහ ව්‍යාපාරයේ ඉඩකඩම් දේපල රාජසන්තක කළා කියලා. මේ වගේ ගොබ්බ වැඩක් මේ ආණ්ඩුවට ඇර කාටවත් කරන්න බෑ. ව්‍යාපාර කරන්න ගිය මිනිස්සු ව්‍යාපාර බිඳවට්ටගෙන ඒව රාජසන්තක වීම අතිශෝක්තියට නගන රටක ව්‍යාපාරිකයෝ ව්යාපාර කරන්න බය වෙනවා. ආයෝජකයෝ රටට එන්න බය වෙනවා. අනුරයි අනුරගේ මෝඩ නඩයයි මේවා උත්කර්ෂයට නගනවා. රස්සා හදන්න ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරලා පාඩු ලැබපුවාම ඒවා රාජසන්තක කිරීම හංගලා කරන්න ඕන රටක ඒවා ප්‍රසිද්ධ කරන්න තරම් විකෘති දේශපාලන දර්ශනයක් ගෙන යනවා. ආයෝජකයෝ ව්‍යාපාරිකයෝ පාඩු ලබද්දි බිඳ වැටෙද්දි ඒවා හංගලා ඔවුන්ව අපහසුතාවයටපත් නොකරන රටක් ඇතුළට විතරයි ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ එන්නේ. ව්‍යාපාරිකේ පාඩු ලබලා බැරිම තැන ඉදමක් රාජසන්තක වෙනවා නම් ඒක සංගවල කරන්න උත්සාහ කරන්න ඕනේ. ඇයි? අනිත් ව්‍යාපාරිකයෝ බිය වෙනවා, අකර්මණ්‍ය වෙනවා. හැබැයි මේ ආණ්ඩුව දේශපාලන වෛරය ව්‍යාපාරිකයන්ට දාන අවස්ථාවක් විදියට තමයි මේ ව්‍යාපාර බිඳ වැටීමත් සමග ඇතිවන තත්ත්වය පෙන්වන්නේ.